තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන අයුරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී කොටස් වෙළඳපොළෙහි ධනාත්මක වර්ධනයක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට උදෑසන ධනාත්මක වර්ම මිලදර්ශකය දහවල් වන විට යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. දිනයේ අවසානයේදී ඒ සටහන් වූයේ ධනාත්මක වර්ධනයකි. පෙර දිනය සමග සසඳන විට එය 101.09ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරූ අතර ඒකක ලෙස ඒකක 222.54ක ඉහළ යාමකි. දිනයේ අවසානයේදී සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 20640.63ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එයද උදෑසන ධනාත්මක වර්ධනයකින් ඇනබී අතර දහවල් වන විට යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. කෙසේ නමුත් දින අවසානයේදී එහි දක්නට ලැබුණේ ධනාත්මක වර්ධනයකි. පෙර දින සමග සසඳන විට එය 0.08ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරූ අතර ඒකක ලෙස ඒකක 4.57ක ඉහළ යාමකි. දින අවසානයේදී S&P SL20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 5775.57ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 5.27ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වූයේ රුපියල් බිලියන 7363.12ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් බිලියන 1.18ක් ක්‍රොසින්ස් අත්පත් කරගන්නා අතර හැටන් නැෂනල් බැංක් සහ ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් දැස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 5166.8ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 98%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 104.85ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 2%ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දැස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 4975.02ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 94%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 296.02ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 6%ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිබලින් SMB Finance Non-Voting, Alpha Fire Services, Caprico Holdings, Real Property සහ SMB Finance voting ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් 15 කොටස් පිළිබලින් Serendip Land, Hotel Sigiriya, Hunter and Company, Apico Insurance සහ Kerner House Global Solutions ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිබලින් Colombo Dockyard, Real Property, Access Engineering, Melster Corp සහ ACL Cables ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිලදර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිබලින් John Kills Holdings, Bukit Dara, Richard Pearce and Company, Sampath Bank සහ Hayleys ලෙස වාර්තා වනවා.